ගේම්ස් හදන්න මාරම ආසාවක් තිබ්බ කොල්ල තුන් දෙනෙක් ෆින්ලන්ඩ් වල පටන් ගන්නවා ඒගොල්ලන්ගේ ගේමින් කම්පැනි එකක් 2003 ජනවාරි 8 වෙනිදා. හැබැයි මේ කොල්ල තුන් දෙනාගේ ගමන හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. 2003 ඉඳන් 2005 වෙනකන් අවුරුදු දෙකක් තිස්සේ ගේම්ස් හදනවා එක ගේම් එකක්වත් ග්ලෝබලි හිට් වෙන්නේ නැහැ. ෆයිනෑන්ෂලි බින්දුවටම වැටලා තියෙන වෙලාවකදී 2005 ජනවාරි මාසේ ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට සල්ලි දීලා මේගොල්ලන්ව බේර ගන්නවා වාසනාවකට. ඊට පස්සේ වෙනදටත් වඩා ගැම්මෙන් ගේම්ස් හදන්න පටන් ගන්නවා. පළවෙනි ගේම් එක හදනවා, දෙවෙනි ගේම් එක හදනවා, තුන්වෙනි ගේම් එක හදනවා. මේ විදියට ගේම්ස් 51ක් හදනවා 2005 ඉඳන් 2009 වෙනකන්. එකක්වත් හිට් වෙන්නේ නැහැ. අන්තිමට ඒගොල්ලන්ගේ ඉන්වෙස්ටර් කියනවා 52 වෙනි ගේම් එක තමයි ඕගොල්ලන්ට දෙන අන්තිම chance එක. පුළුවන් නම් කම්පැනි එක බේරගන්න. එහෙම නැත්නම් අපි කම්පැනි එක වහලා දානවා කියලා. 51 වතාවක් පෙරදිලා කම්පැනි එක වැහෙනවා පෙනිපෙනි. මාර්තු මාසේ 2009 මේ කොල්ල තුන් දෙනා පුංචි ටීම් එකක් එක්ක පටන් ගන්නවා ඒගොල්ලන්ගේ අන්තිම ගේම් එක හදන්න. මාස 8ක් තිස්සේ මහන්සි වෙලා මේ ගේම් එක එළියට දානවා 2009 දෙසැම්බර් මාසේ. මෙන්න මේ අන්තිමට හදපු ගේම් එක තමයි රටවල් 68ක 2010 අංක 1 ගේම් එක බවට පත් වෙන්නේ. අවුරුදු දෙකක් ඇතුළත මේ ගේම් එකේ ඩවුන්ලෝඩ්ස් 1 බිලියන් පයින්නවා 2012 මේ වෙද්දි මේ ගේම් එකේ නම Angry Birds. පුතා ජීවිතේ හැමදාම දිනලා තියෙන්නේ කොච්චර පෙරදිලා රතු වෙනකන් අඬපු ඇස් තිබ්බත් කොච්චර වැඩ කරලා කළු වෙච්ච අත් තිබ්බත් අන්තිම තප්පරේ වෙනකන් ගේම අතෑරපු නැති මිනිස්සු. අන්න එහෙම මිනිස්සෙක් වෙන්න පුතා.